දෛශික දෙකක් සමාන්තර වුණොත් ඒ සහ B සමාන්තර වුණොත් එක දෛශිකයක් සමාන කරන්න පුළුවන් ලැම්ඩා අදිශයක් වාරයක් අනෙක් දෛශිකයට. මෙහි ලැම්ඩා කියන අදිශයක් ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන්. ඊළඟට මේක හොඳට මතක තියාගන්න. හරිද? දෛශික දෙකක් සමාන්තර වුණොත් ඒ සමාන ලැම්ඩා B. සමාන්තර වෙලා දිශාත් සමාන වුණොත් ලැම්ඩා ධනයි. සමාන්තර වෙලා දිශා ප්‍රතිවිරුද්ධ වුණොත් ලැම්ඩා ඍණයි. හරිද? මතක තියාගන්න මේක අපි ගණන් වලින් සෑහෙන තරම් පාවිච්චි කරන දෙයක්. දෛශික දෙකක් සමාන්තර නම් එක් දෛශිකයක් සමාන ලැම්ඩා වාරයක් B දෛශිකයේ ලැම්ඩා කියන්නේ අදිශයක්. ඊළඟ මේකේ අනිත් පැත්ත ගත්තොත් ඔබ හිතන්න A සමානයි ලැම්ඩා B කියලා ප්‍රකාශනයක් තියෙනවා. මොනක හොඳට අහගන්න. මොකද ඕකේ මීට වඩා ගැඹුරක් තියෙනවා. මේක අනිත් පැත්ත. A සමානයි ලැම්ඩා B කියලා ප්‍රකාශනයක් තිබ්බොත් පුතේ මොකක්ද ඕකෙන් කියන්න පුළුවන්? උදාහරණයක් වශයෙන් A සමානයි 3යි B. A සමානයි 5යි B. හරිද? ඕකෙන් කියන්න පුළුවන් මොකද්ද? පොඩ හිතලා බලන්න පුළුවන් chat එකට දාන්න. ඕකෙන් කියන්න පුළුවන් මේ කරුණ විතරක් A සහ B සමාන්තර කියන එක විතරක් නෙමෙයි තව දෙයක් කියන්න පුළුවන්. උත්තරයක් දාන්න බලන්න. මොකද්ද කියන්න පුළුවන්? A සමානයි ලැම්ඩා B වුණොත් මොනවද කියන්න පුළුවන්කම තියෙන්නේ? ඔගොල්ලෝ නෑනේ අද මේ සද්ද. මේ කියනවා A අසමානයි B එක හරියන්නේ නැත. මොකද ලැම්ඩා එකක් වුණොත් A සහ B සමාන වෙන්න පුළුවන්. A අසමාන්තරයි B. ඒ අනවබෝධයෙන් කියන එක. A සමානයි ලැම්ඩා B වුණොත් පුතේ කියන්න පුළුවන්. ඒක රේඛීය කියන කතාව කියන්න බෑ පුතේ. හරිද? A දෛශිකෙ මෙහෙම තිබිලා B දෛශිකෙ මෙහෙම තිබ්බම A සහ B සමාන්තරයි. පුතේ A සමාන ලැම්ඩා B ඒක රේඛීය වෙන්නේ නෑනේ. AB එකම සරල රේඛාවක් ඇත කියලා කියනවා. නෑනේ. AB එකම රේඛාවක තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. සමාන්තරව තැන් දෙකක තියෙන්න පුළුවන්. මම අහන්නේ A සමාන ලැම්ඩා B වලින් A සහ B සමාන්තර බව කියන්න පුළුවන්. තව දෙයක් කියන්නත් පුළුවන්. ඒ තව දෙයක් මොකක්ද කියන හරි උත්තරයක් ආවේම නෑ. දැන් 7-8 දෙනෙක් උත්තර දුන්නා. මෙහෙමයි. ඒ තමයි හිතලා බලන්න පුතේ. A දෛශිකයේ අභිශුන්‍ය වුණොත් B දෛශිකයත් අභිශුන්‍ය වුණොත් ඕක වෙන්න පුළුවන් නේද? A සහ B දෛශික දෙක අභිශුන්‍ය වුණොත් ඕක වෙන්න පුළුවන්. ඒ ආදේශ කළ බලන්න. මේක අභිශුන්‍යයි. B අභිශුන්‍ය නම් අභිශුන්‍ය ලැම්ඩාගෙන් ගුණ කරාම ඒත් අභිශුන්‍යයි. මොකද අභිශුන්‍ය සමාන අභිශුන්‍ය කියලා එනෝනේ. තෘප්ත වෙනෝනේ. තොරපුතේ මේ A සහ ලැම්ඩා B සමානක කොහොම ප්‍රකාශනයක් තිබ්බොත් කියන්න පුළුවන් එක කරුණක් මේක. තව කරුණක් A සහ B සමාන්තරයි. කොහොම කරුණු දෙකක් කියන්න පුළුවන්. එතකොට මේක අහගන්නකො. එතකොට පුතේ මේ අපිට දුන්නොත් මෙන්න මෙහෙම එකක්. A අසමාන අභිශුන්‍ය B අසමාන අභිශුන්‍ය බව දී ඇති විට දත්තයක් පිට දෙනවා. බව දී ඇති විට A සමාන ලැම්ඩා B වේ නම් අන්න අනිවාර්යයෙන්ම A සහ B සමාන්තර වෙන්න ඕන. A සහ B සමාන්තර වෙන්න ඕන. පුතේ සුළු කරුණු වුණාට පුතේ ගණන් තරකානුකූල හදනකොට මාර වැදගත් වෙනවා. හරිද? මේ තියරි එක හොඳට මතක තියාගන්න. A සහ B සමාන්තර වුණොත් අපිට A සමාන ලැම්ඩා B කියලා කියන්න පුළුවන්. හරිද? මෙතන A අභිශුන්‍ය B සමාන A අභිශුන්‍ය B අභිශුන්‍ය කතාවක් අදාළ වෙන්නේ නැහැ. හරිද? අනික මේ ඔය අභිශුන්‍ය දෛශිකයක් කියන එකට දිශාවක් අර්ථ දැක්විලා නැහැනේ. අභිශුන්‍ය දෛශිකයේ විශාලත්වයේ ශුන්‍ය වූ දෛශිකයක්. සමාන්තර බවක් කියන්න නම් දිශාවක් කියන එකක් කියවෙන්න ඕන. ඒතකොට මෙතන A හා B අභිශුන්‍ය වීමක් ගැන අදහස් වෙන්නේ නැහැ. A සහ B සමාන්තර වෙනවා නම් A සමාන ලැම්ඩා B. එහෙම ලියන්න පුළුවන්. මොකද ඔගේ අනිත් පැත්ත A සමාන ලැම්ඩා B කියලා වුණොත් අනිවාර්යයෙන්ම A සහ B සමාන්තර කියලා කියන්න බෑ. මම ඒකයි මේ කියන්නේ. A සහ B අභිශුන්‍ය වෙන්නත් පුළුවන්. නමුත්
ඒ සහබේ අබිශුන්‍ය නෑ කියලා දත්තයක් ලෙස දීලා මෙහෙම આવොත් ඔන්න ඒ සහබේ සමාන්තර කියලා කියන්න පුළුවන්. වෙන තේරුණාද කියන්නේ?